සුබ දවසක්. අද වීඩියෝ එක ටිකක් වෙනස්. ශිෂ්‍යත්ව විභාගයේ අසමත් වුණු මම A level වලට A3ක් ගත්තේ කොහොමද කියලා තමයි අද කියන්න හදන්නේ. අංක 1 ආත්ම විශ්වාසය. ඔයාලා දන්නවද? මම මගේ කාමරේ බිත්තියේ උසස් පෙළට A level වලට මම A3ක් ගන්නවමයි කියලා ලොකුවට ලියලා බිත්තිය අලවගෙන තිබුණා. හැමදාම උදේට නැගිටින්න කලින් වගේම හැමදාම රාත්‍රියේ නිින්දට යන්න කලිනුත් මම මගේ ඇඳුරට වෙලා ඔය වාක්‍ය දිහා කීප විටක් බලාගෙන ඉඳලා අදිෂ්ඨාන කරගත්තා මටම මං කොහොම හරි උසස් පෙළට A3ක් ගන්නවමයි කියලා. අන්තිමේදී විශ්වාස කරන්න මට ඒ හිතපු විදිහටම A3ක් ගන්න පුළුවන් වුණා. අන්න ඒ නිසා ඔයාට ඔයා ගැන ආත්ම විශ්වාසයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි මම පාඩම් කරපු කාමරේ සහ මගේ පොත් මේසේ තිබිච්ච පිළිවෙල සහ පිරිසිදුකම. මට හැම වෙලාවෙම කාමරයට යද්දි මගේ පොත් මේසේ දකිද්දි පාඩම් කරන්න පුදුම ආසාවක් හිතුණා. ඒකට පළවෙනිම දේ තමයි අනවශ්‍ය දේවල් ඉවත් කරලා අවශ්‍ය දේවල් විතරක් තියාගෙන නැචරල් විදිහට පිළිවෙලට පිරිසිදුව ක්ලීන් එකට මම මගේ කාමරේ තියාගන්න හැම වෙලේම උත්සාහවත් වුණා. තුන්වෙනි එක තමයි මගේ මනසේ තිබිච්ච සංසුන් භාවය. නොසන්සුන් වුණොත් පාඩම් කරන කරුණ නම් කොහෙත්ම මතක තියාගන්න වෙන්නේ නෑ ඔයාට. අන්න ඒ නිසා මනස සංසුන් කරගන්න මම කරේ හරිම පුංචි දෙයක්. හැමදාම උදේට ඇහැරුණාට පස්සේ සහ හැමදාම රාත්‍රියට නිදාගන්න කලින් විනාඩි 5ක් මම මගේ හුස්ම දිහා බලන් ඉන්න පුරුදු වුණා. බ්‍රීත් ඇක්ටිවිටි එකක් මගේ එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වුණා. ඒකෙන් දන්නවද පාඩම් කරන කරුණු හොඳට මතක තියාගන්න වගේම පාඩම් කරන වෙලාවේ 100%ක් ඒ කාර්යයට ෆෝකස් කරන්න මගේ මනසට පුළුවන් වුණා. ඊළඟ කාරණාව තමයි කාලසටහනකට අනුව මම වැඩ කරා. විභාගේ අතළඟට එනකන් ඉන්නේ නැතුව උසස් පෙළ පන්තියේ පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් මම කාලසටහනක් හැදුවා. එදිනෙදා උගන්නන හැමදේම ෂෝට් නෝට් කරගෙන නිර්මාණශීලී විදිහට හදාගෙන කටපාඩම් කරන්න පටන් ගත්තා. අන්න ඒ නිසා විභාගේ ලං වෙද්දී කිසිම පීඩනයක් නැතුව හරි සැහැල්ලුවෙන් ඉන්න මට පුළුවන්කම ලැබුණා. අන්න ඒ සැහැල්ලුව හේතුවක් වුණා විභාගයේ ලියන වෙලාවේ මානසික සංසුන්භාවය ඇති කරගෙන පාඩම් කරපු හැම දෙයක්ම නැවත ආවර්ජනය කරගන්න. අන්න ඒ නිසා කාලසටහනක් අනිවාර්යෙන්ම ඔයා හදාගන්න ඕනි. පස්වෙනි කාරණාව තමයි මම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට දැඩි අවධානය යොමු කරා. මම උසස් පෙළට හදාරපු විෂයන් තුනේම පසුගිය අවුරුදු 10ක ප්‍රශ්න පත්‍රවලට මම තනියෙන් මහන්සි වෙලා උත්තර හෙව්වා. උත්තර හෙව්වා විතරක් නෙවෙයි, පැය 3ක කාලය බැගින් තියලා ඒ ප්‍රශ්න පත්‍රවලට මම උත්තර ලියලයි විභාගයට ගියේ. අන්න ඒ නිසා කලින් ප්‍රායෝගිකව මම ප්‍රශ්න පත්‍රවලට වෙලාව තියලා උත්තර ලියලා පුරුදු වෙලා ගියපු නිසා විභාගයේ වෙලාවේදී ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා කියන්නේ මට ලොකු ප්‍රශ්නයක්, ගැටලුවක්, අභියෝගයක් වෙන දෙයක් උනේ නෑ. අන්න ඒ නිසා පසුගිය ප්‍රශ්න පත්‍ර කියන්නේ ඔයාගේ ජයග්‍රහණේ තවත් එක දෙයක්. 6වෙනි කාරණාව තමයි ටයිම් මැනේජ්මන්ට්, කාල කළමනාකරණය. ඔයා කොච්චර කටපාඩම් කරත් විෂය කරුණු අදාළ වේලාව තුල ඒ විෂය කරුණු ටික මතක් කරලා නිවැරදිව ගොනු කරලා ප්‍රශ්න පත්‍රය ලියා ගන්න බැරි වුණොත් ඔයා අසාර්ථකයි. අන්න ඒ නිසා තමයි විභාගයට යන්න කලින් හරියට ටයිම් එක මැනේජ් කරගන්න ඔයා පුරුදු වෙන්න ඕන. ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි වේලාව තියලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක. එහෙම කරලා කාලය කළමනාකරණය කරගත්තොත් විතරයි ඔයාට විභාගයට එකක් ගන්න පුළුවන් වෙන්නේ. 7වෙනි කාරණාව තමයි මම විභාගයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියනකොට මටම ආවේනික නිර්මාණශීලී ක්‍රමයක් පාවිච්චි කරා. සාම්ප්‍රදායිකව බහුතරයක් සිසුන් පිළිතුරක් ලියනකොට පාවිච්චි කරන ක්‍රමවේදයේ අභිබවා අලුත් විදිහට මම පිළිතුරක් නිර්මාණය කරා. උදාහරණයක් විදිහට භූගෝල විද්‍යාවේ ප්‍රශ්නයකට ගොඩාක් සිසුන් එකම විදිහට ඡේද ගණන් විස්තර කර ලියනකොට මම රූල් කිහිපයකින් විස්තර කිරීම අවසන් කරලා ප්‍රශ්නයට අදාළව නිර්මාණශීලීව chart එකක්, රූප සටහනක්, ගැලීම් සටහනක් ඇඳලා ලස්සනට ඒක පාට කරලා ඊතල වලින් නම් කරා. අන්න එතනදී බහුතරයක් සිසුන්ට වඩා වැඩි ලකුණක් ඔයාගේ ප්‍රශ්න පත්‍රයට ගන්න ඔයාට පුළුවන් වෙනවා. 8වෙනි කාරණාව තමයි මම හැම වෙලෙම පාඩම් කරලා මතක තියාගත්ත කරුණු ආවර්ජනය කරා. එහෙම නැත්නම් නැවත මතක් කරා. ඔයා කොච්චර වැඩක් වුණත් කොච්චර කරුණු ගොඩක් මතක තියාගත්තත් අවශ්‍ය වෙලාවට ඒ කරුණු ටික ආපහු එළියට ගන්න
ආපහු ආවර්ජනය කරන්න හැකියාව ඔයාට නැත්තම් ඔයා විභාගයේ වෙලාවටත් අසාර්ථක වෙනවා. අන්න ඒ නිසායි විභාගයට යන්න කලින් ඉඩ ලැබෙන හැම වෙලාවකදීම මම කරා වගේම ඔයා පාඩම් කරපු කරුණු නැවත මතක් කරන්න පුළුවන්ද? මතක් කිරීමේ හැකියාව ඔයාට තියෙනවද කියලා ඔයා මැනලා බලන්න ඕන. උදාහරණයක් කිව්වොත් ගෙදර ඉඳලා ඉස්කෝලේට බස් එකේ යන වෙලාවේ මම කාලේ අපතේ හැරියේ නෑ. මම පාඩම් කරපු කරුණක තිබිච්ච සූත්‍ර, උද්ෘත, ගාථා වගේ දේවල් නැවත මතක් කරගන්න පුළුවන්ද කියලා මම ටෙස්ට් කරා. මං හැම වෙලේම ඒ විවේකයේ ලද වෙලාවේදී කරපු දේ නිසා විභාග වෙලාවේදී පාඩම් කරපු කරුණු මතක් කරගන්නවා කියන එක මට එච්චර අපහසු දෙයක් වුණේ නෑ. ජීවිතේ මොනම දෙයක හරි දක්ෂයෙක් වෙන්න ඕන නම් ඔයා නැවත නැවත ඒ දේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයාගේ මනසට ඒ පිළිබඳ හුරුවක් ලබා දෙන්න ඕනේ. ඔයාගේ මනසට ඒ පිළිබඳ පුරුද්දක් තියෙන්න ඕනේ. විභාගය කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. ඔයා ජීවිතේ පළවෙනි පාරට විභාගේ වාඩිනු වෙලාවේ නම් ප්‍රශ්න පත්‍රයකට උත්තරයක් ලියන්න පටන් ගන්නෙ. ඔයාගේ මනසට ඒකේ හුරුවක් නැහැ. ඔයාගේ මනසට ඒකේ පුරුද්දක් නැහැ. අන්න ඒ නිසායි විභාගයට මුහුණ දෙන්න කලින් මම මේ කියපු දේවල් ටික ඔයගොල්ලෝ හරියට කරලා ඔයාලගේ මනසට පුරුද්දක් ඇති කරගත්තොත් විභාගයේ වෙලාවේදී ප්‍රශ්න පත්‍රයට සාර්ථකව උත්තර ලියලා ඒ සාමාර්ථ 3ක් අරන් A level ඉහළින් පාස් වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. හැබැයි ඔයා ඒක අමාරු දෙයක් කියලා හිතන් ඉන්නවා. හැබැයි මම මේ කරපු දේවල් ටිකෙන් ඔයාටත් දෙයක් ගන්න තියෙනවා. අන්න ඒ ටික අරගෙන හරියට ફોකස් කරලා වැඩ කරොත් ඔයාටත් ඒ 3ක් ගන්නවා කියන එක හීනයක් නෙවෙයි.